Hi guys, good morning. අද පොඩ්ඩක් වෙනම එක්ස්පීරියන්ස් එකක් ගන්න කියලා මං හිතුවා. අද හිතන් ඉන්නවා මෙට්‍රෝ බස් එකක යන්න. ඉතින් මෙට්‍රෝ බස් එකක යන්න නම් අපිට මාකුඹරට යන්න වෙනවා. ඉතින් මම දැන් හයිවේ එකේ ගිහිල්ලා මාකුඹරෙන් එක්සිට් කරලා එතනින් තියෙනවා කඩවත කොළඹ මෙට්‍රෝ බස් දැනට ඒ රූට් එක තමයි මෙට්‍රෝ බස් දුවන්නේ. ඉතින් දැනට මම කොළඹ බස් එකේ තමයි මෙට්‍රෝ බස් එක යන්න හිතාගෙන ඉන්නේ. අපි බලමු ගිහිල්ලා. මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට ඇතුල් කරනවා. මේ තියෙන වම් පැත්තේ බහුවිධ ප්‍රධාන මධ්‍යස්ථානයේ වම් පැත්තෙන් තමයි බස් යන්නේ. දකුණු පැත්තෙන් තමයි වාහන වලට යන්න තියෙන්නේ. මෙතන උඩ තියෙන මෙව එකෙන් මේ කොරිඩෝර් එකෙන් දකුණු පැත්තට ගියාම ට්‍රේන් වලට නගින්න පුළුවන්. ඒතර මෙතන ට්‍රේන් වලටත් නගින්න අවස්ථාවක් තියෙනවා. මේ කොළඹ යනවා නම් ට්‍රේන් එකේ යන්නත් පුළුවන්. මම අද යන්න හිතන් ඉන්නේ මේ බස් එකේ මෙට්‍රෝ බස් එකේ. මෙතන මේ පැත්තෙන් ඇවිල්ලා රවුමක් දාලා එහා පැත්තට වම් පැත්තට ගිහිල්ලා තමයි මෙන්න මෙතනින් එහා පැත්තට තමයි ගිහිල්ලා වාහනේ නවත්තන්න ඕනේ. එතන පාකින් එකක් තියෙනවා. අපි පැත්තට ගිහින් බලමු. මෙතන පොඩි ෂාප් ටර්න් එකක් ගත්තම මෙතන පුළුවන්. මෙතන බයික් එහෙම නවත්තලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. දැන් මෙතනින් අපි ඇතුල් වෙන්න පුළුවන්. වාහනේ ඔටෝ ස්කෑන් වෙලා නම්බර් එක හරිනවා. මට පොඩි ප්‍රශ්නයක් වුණා මෙතනින් කියනවා මේ පාකින් ෆුල් කියලා. දැන් ලොකු ඉල්ලුමක් තියෙන හින්දා මෙතන පාකින් එකට සම්පූර්ණ වාහන පුරවලා තියෙන්නේ. ඒකවල මට කිව්වා මෙතන වටෙන් ගිහිල්ලා ආයි රවුමක් දාලා තව පාක්කයක් තියෙනවා මේක ෆුල් වුණොත් යන්න ඒකට දාන්න කියලා. දැන් මම හදන්නේ ඒකට යන්න. අර ඒ ෆුල් නම් මෙතනට දාන්න කියලා ඒකල කිව්වා මට. එතන මෙන්න මෙතන තියෙන තව කාර් පාක් එක. එතන මම මේ පළවෙනි පාරට මේ දෙවෙනි කාර් පාක් එකට දාන්නේ. එතකොට මේ පාක් එකේ වාහන ගහලා තියෙනවා ගොඩක්. අපි මෙතනින් දාලා යන්න ලේසියි. එතකොට අරක ෆුල් මේ කට්ටිය බහැලා දැන් මේ පෙරට යන අය මෙතන වාහන දාලා ඔක්කොම යනවා. මොන වගේ එන්ට්‍රන්ස් ටයිම් එක මෙතන තියෙනවා. අර බෝඩ් එකක් දාලා තියෙනවා බස් ට්‍රේන් සහ ATM පාස්කම් තියෙනවා කියලා. මම දැන් ඇතුල් වෙලා මේ බස් එකේ දින්දොත් යන ගමන් ඉන්නේ. ඔයගොල්ලන්ට පේනවාද මෙතන මේ දකුණු පැත්තේ දාලා තියෙනවා ආබාධිතයට යන්න අවශ්‍ය කරන පාස්කම් පොදුපුට දෙකක් දැනට තියෙනවා. එතන උදැහැන් තමයි මේ ට්‍රේන් වලට යන්න තියෙන්නේ. ඉතින් මේ පැත්තෙන් තමයි ට්‍රේන් වලට යන්න තියෙන්නේ. උඩට ගිහින් බලමු. මම ඉන්නේ මේ මාකුඹුර අෆෆ්ලෝ එකේ. මොකක්ද පේනවාද මෙතන වාහන පාක් කරන්න පුළුවන්. මේ පැත්තට බස් එනවා. ඊට පස්සේ මේක ඇතුලේ මෙතන රෙස්ටොරන්ට්ස් කීපයක්ම තියෙනවා. ඊට පස්සේ ට්‍රේන් වලට යනවා නම් මෙන්න මේ පැත්තෙන් තමයි යන්න තියෙන්නේ. ට්‍රේන් එකට යනවා මේ පාරෙන් තමයි යන්න තියෙන්නේ. මෙතන මේ අන්දායට යන්න පොඩි ප්ලේන් එකක් හදලා තියෙනවා. අපි ගිහින් බලමු. මේ තියෙන්නේ මේ වේටිං ඒරියා එක. ට්‍රේන් එකක් එනකම් මෙතන අපිට වාඩිලා ඉන්න පුළුවන්. ටයිම් ටේබල් එකක් තියෙනවා මෙතන. මෙතන තමයි පාදුක්ක කොළඹ යන ට්‍රේන් ඔක්කොම එන්නේ. මේ තියෙන හයිවේ බස් වේටිං ඒරියා එක. මම එනකොටම වගේ කඩවත පැත්තට මෙට්‍රෝ බස් එකක් පිටත් වෙනවා. ඉතින් ඕගොල්ලෝ මේ මෙට්‍රෝ බස් එකේ යනවා නම් මෙන්න මේ LMT Go කියන app එක Play Store එකෙන් දාගන්න පුළුවන්. එහෙම නැත්නම් Apple Store එකෙන් දාගන්න පුළුවන්. මම දැන් මේ app එක දාගත්තා. අපි බලමු ඇතුළට ගිහිල්ලා. දැන් මේක ඇතුළට ගියාට පස්සේ මේ වගේ දේවල් ටිකක් තියෙනවා. මෙතන පල්ලෙහා බලන්න home, my process, journeys, history කියලා. ඉතින් මේක home කියන එක ගියාම ඔයාලට පුළුවන් ඉස්සෙල්ලාම top up කරගන්න. දැන් මගේ නම් කාඩ් එකක් නැහැ මෙතන. QR code එක තියෙනවා. මේක තමයි අපි ඇත්තටම ස්කෑන් කරන්නේ. බස් එක නැගලා ස්කෑන් කරන් තියෙන මෙන්න මේ QR code එක. හැබැයි මගේ බැලන්ස් එක නැහැ. ඒක නිසා මම දැන් මෙතන මේ top up කරගන්න හදන්නේ මෙතනින්. top up කරන්න ගියාම මෙතන ඔයාලට ඔයගලන්ට amount එක දාන්න පුළුවන්. මෙතන select කරන්න පුළුවන්. ඊට පස්සේ කාඩ් එකක් ඔන්න add කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන top up wallet කියලා එකක් තියෙනවා. ඒකෙන් ගිහිල්ලා අපිට top up කරන්න පුළුවන්. මම e-wallet එක update කරගත්තා කාඩ් payment එක කරලා. එතකොට දැන් රුපියල් 1000ක බැලන්ස් එකක් මට wallet එකේ පෙන්වනවා.
ඉතින් මම අද හදන්නේ මේක පාවිච්චි ඇප් එක පාවිච්චි කරලා මාකොඹරේ නැගලා බොරැල්ලට යන්න අපි බලමු. මම මගේ වොලට් එක නම් අප්ඩේට් කරගත්තා. එතකොට මෙතන රුපියල් 1000ක් දැන් මගේ වොලට් එකේ තියෙනවා. ඊට පස්සේ මෙතන ජර්නිස් කියන එකට මම මූව් වෙනවා. ජර්නිස් කියන එකට ගියාම මෙතන අපිට බලා ගන්න පුළුවන් මැප් එකේ දැන් බස් තියෙන තැන්. ඒක ඔයගොල්ලෝ හොඳට බැලුවොත් පේන්නේ මෙතන කොට්ටාව මාකුඹර බස් එකක් පේනවා මෙතන. අපි බලමු මොකද්ද කියලා. ඒතර ඒකේ අපිට පෙන්නනවා මාකුඹරෙන් ස්ටාර්ට් වෙනවා තව විනාඩි 6කින්. ඒ විදිහට ඉස්ස මාකුඹර කොළඹ යන බස් එකක් විනාඩි 6කින් පටන් ගන්නවා. කොට්ටාවට යනවා විනාඩි 9කින්. පන්නපිටියට විනාඩි 13කින්. ඒ විදිහට මෙතන ටයිම්ස් ටික පෙන්නනවා. ඉතින් බලමු. මම දැන් මේ බස් එකක තමයි යන්න හිතන් ඉන්නේ. ඊට අමතරව තව මේ රූට් එකෙත් තැන් තැන් වල බස් තියෙනවා. වෙන මෙහෙම බලා ගන්න පුළුවන්. මෙතන කිරිබත්ගොඩ තව බස් එකක් පෙන්නනවා. බලමු මොකක්ද කියලා. කිරිබත්ගොඩ බස් එකක් තියෙනවා. ඒක තොරණ ජංක්ෂන් එකේ තියෙන කැලණිය යුනිවර්සිටි එක පැත්තට යන ගමන් තියෙන්නේ. දැන් ඒක කැලණිය යුනිවර්සිටි එකට දැන් ළඟා වෙලා කිරිබත්ගොඩ විනාඩි 4කින් යනවා කියලා මේක වැටලා තියෙනවා. මහර පැත්තට යනවා. බස් එක හඩවත වෙනකන් යන එකක්. ඒ වගේ ඔයගොල්ලන්ට ඔක්කොම බස් වල විස්තර ටික මෙතනින් බලා ගන්න පුළුවන්. මෙන්න මගේ බස් එකේ එනවා දැන්. QR එකෙන් ගෙවන අයට මෙතන ටර්මිනල්ස් ඇතුලේ තියෙනවා 4ක්. බස් එකේ පිටිපස්සට යනකොට කොටස් 3කට බස් එක උස්සලා තියෙන්නේ. ඉතින් පඩිපෙළ නැගලා වගේ යන්න තියෙනවා. මේ කස්ටමර් QR එකෙන් චෙක් ඉන් වෙනවා දැන්. බස් එකෙන් බහිනකොටත් මේ මැෂින් එකෙන් චෙක් අවුට් වෙන්න පුළුවන්. එතකොට අපේ අදාළ ගාන ඇප් එකෙන් තමයි කැපෙන්නේ. මෙට්‍රෝ බස් එකේ තියෙන ස්පෙෂල්ම තැන තමයි මේ. මෙතන සීට්ස් දෙකක් අකුරලා තියෙනවා. ඒවා දිගහැරලා ඉඳ ගන්න පුළුවන් ආබාධිත අය කවුරු හරි නැග්ගොත්. එයාගේ වීල් චෙයාර් එක මෙතන තියලා මෙතනට මේ දම්පාට කෑල්ලට හේතු වෙලා අල්ලගන්න තමයි අර සයිඩ් එකේ තියෙන්නේ. ඇප් එක දාගත්තේ නැති කවුරු හරි කස්ටමර් කෙනෙක් ඉන්නවනම් එයාට කෑෂ් වලින් සල්ලි ගෙවලා පස්සේ යන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ කවුරු හරි හිටියොත් එයාට කෑෂ් නැතුව කාඩ් එක තියෙනවනම් ඕනම ඩෙබිට් ක්‍රෙඩිට් කාඩ් වලින් පේමන්ට්ස් කරන්න පුළුවන්. මේ මෙට්‍රෝ බස් එකේ මම කැමතිම දේ තමයි සද්දෙට සින්දු දාගෙන යන්නේ නැහැ. කිසිම සින්දුවක් ඇත්තටම දාලා නැහැ. ඉතින් හැමෝම තමන්ගේ පාඩුවේ තමන්ගේ ගමන යනවා. ඒක වෙනස්ම අත්දැකීමක් ලංකාවේ අපිට. සයිඩ් වෝල් එකේ තියෙනවා මේ USB port එකක්. ඔයාලට ෆෝන් එක charge කරගන්න පුළුවන්.
මම නම් බැස්සා. ඉතින් මේක ඇත්තටම හොඳ එක්ස්පීරියන්ස් එකක් අපිට මේ ලංකාවේ කාලෙකින් මේ වගේ තැනකට ආවේ. ඉතින් ඔයගොල්ලොත් මේ එක්ස්පීරියන්ස් එක අරගෙන බලන්න. එහෙනම් අපි මේ වගේ වීඩියෝ එකකින් ආයි හම්බෙමු.